හායි මට මොනරාගල වෙඩින් එකක් තියෙනවා මගේ යාළුවෙක්ගේ මම හෙට තමයි එකට යන්නේ අපිට වෙඩින් එක තියෙන්නේ මන්ඩේ අපි යන්නේ සන්ඩේ ඉතින් මං දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මොනවාද මම අරගෙන යන්නේ කියලා බෑග් එකේ මම හිතනවා කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මුලින්ම මම ගන්නවා මේ වගේ ලොකු බෑග් එකක් මොකද මේ තියෙන බඩු ටික මේ වගේ ලොකු එහෙට අරගෙන යන්න බෑ. මුලින්ම බෑග් එකේ අඩියට මම දාන්න ඉන්නේ මේ ෂූස් දෙක. මේ විදිහේ බෑග් එකකට දාලා පතුලටම දානවා. ළඟට තියෙන්නේ මම ගිහිල්ලා අඳින ඇඳුම්. අපි එහෙ හොටෙල් එකක් බුක් කරලා ඒ හොටෙල් එකේ ඉඳලා තමයි ඈත් වෙලා යන්නේ. ඉතින් අපිට එදා දවසේ රැයට අඳින ඇඳුමයි පහවදා ඉද්දී අඳන් යන ඇඳුමයි තමයි මේක තියෙන්නේ. කවලුයි අනිත් ඇඳුමයි. ඒකත් මම බෑග් එකේ අඩියටම දාගන්නවා. ඊළඟට මමගේ අයන් එකත් බෑග් එකේ අයිනටම දාගන්නවා. ඊළඟට අඳින ඇඳුම් තියෙන්නේ එන්න ඒ ඇඳුම් ටික මම ඊළඟට දාගන්නවා පොඩි වෙන්නේ නැති වෙන්න. මේක ඉතින් පොඩි වෙයි යනවද කමන්නේ දානවා. හරි දැන් තියෙන්නේ මේ වගේ වොෂ් බෑග් එකක් අරගෙන මම මේක ගත්තේ Next Time Look page එකෙන්. hair spray එක. ඊට අමතරව මම මේ තෙනු එකෙන් ගෙනගත්ත කර්ල්ස් තියෙනවා ඒකත් දාගන්නවා. මේක පාවිච්චි වෙයිද දන්නේ නැහැ ඉතින් දාන්න බලමු. මම හිතුවා මේ ලොකු වොෂ් බෑග් එකට මේකප් අයිටම්ස් ටිකක් දාන්න. මගේ ෆවුන්ඩේෂන් එක, ප්‍රයිමර් එක, මේකත් ෆවුන්ඩේෂන් එකක්, ලූස් පවුඩර්, කම්පැක්ට් පවුඩර්, ආයේ ෆික්සින් ස්ප්‍රේ, ෂැඩෝ පැලට්. මේක ඇවිල්ලා මේ වැක්ස් ස්ටික් එකක් අර බේබි හෙයා එනවට ගන්න මම ඒකත් දානවා. බ්ලෂර්ස්, hair gel, concealer මේක වියාන එකේ මේක මේ මිස් රෝස් එකේ එකක්. highlighter palette, brush set එක, mascara, eyeliner, lipstick තියෙනවා මම ඔක්කොම අරගෙන යනවා මොකක් සෙට් වෙලා ගායි දන්නේ නැනේ. lip liner, comb එකක්. මේක ඇවිල්ලා glitter eyeliner. මෙතන තියෙන්නේ safety pin එකට hair net නම් ඕන වෙන්නේ මම මේ සෙට් එකම අරන් යනවා. tweezer එකකුයි nail cutter එකකුයි මොකක් හරි හදිසියක් වුණොත් කියලා තමයි මේක අරන් මේක මොකද මේ ගැට කඩන්න ලේසි හින්දා මේ hair style එකක් එහෙම hair style නම් දාන්නේ දැම්මොත් කියලා මෙන්න මේ කට අරන් යනවා. cutex දෙකක් දාගන්න බැරි වුණා. cutter එකක් ආයේ මෙන්න මේක අරන් යනවා මොකද eyebrow shape කරගන්න බැරි වුණා. කැතට තිබ්බොත් කපන්න කියලා තමයි අරන් යන්නේ. ඔය ටික තමයි මම මේකක් කියලා අරන් යන්නේ. තව මම මේකට දානවා press on nail set එක. මම හිතනවා දැන්වත් මේක වහන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට මම මේ පොඩි wash bag එකක් අරගෙන ඒකට දානවා මගේ face wash එකයි, body wash එකයි, tooth brush එකයි, toothpaste එකයි, shampoo bottle එකක් නායිද දන්නේ එක දවසක් ඉන්න හැබැයි දා ගන්නවා. femin wash එකයි, loofah එකයි. කණ්ණාඩියක් තියෙන ඒකත් මම මේ පොඩි wash bag එකට දා ගන්නවා. cologne එක දානවා, face cream එක දානවා, powder දානවා. ලිප්ස්ටික් එක. ඒකට අපිට ඩියෝඩ්‍රන්ට් එකක් දාන්න පුළුවන්. මට අමතක වුණා පර්ෆියුම් එක දාන්න. ඒක මේ පොඩි වොෂ් බෑග් එකට ආයෙ දාගමු. මම ඒ දෙකක් දානවා මගේ බෑග් එකට. දින එකට අරන් යන්න හිතාගෙන ඉන්න බෑග් එකක් මම දා ගන්නවා බෑග් එකට. ඊළඟට අපි ජුවලරි සිලෙක්ට් කරමු. මෙන්න මේ දෙක හරි. මෙන්න මේ දෙක හරි දාන්න. මේ දෙක මම කලින් වෙඩින් එකකට දාලා තියෙනවා. ආයෙත් මේ දෙකක් තියෙනවා. ඒකත් මම කලින් දැම්මා. ඒක මම දාගන්නේ මෙන්න මේ වගේ මම ගාව පොඩි බොක්ස් එකක් තියෙනවා. එන්න ඒකට දානවා. ඒකටම මගේ gold color watch එකක් තියෙනවා මම ඒකත් දානවා. ආයේ පොඩි rings තියෙනවා. contact lenses දෙකක් මම ඒකත් දාගන්නවා. ආව මම ගාව තියෙනවා මෙන්න මේ වගේ ring එකක් මම ඒකත් දාගන්නවා. මේ වගේ බැන්ඩල් එකක් තියෙනවා මම ඒකත් දාගන්නවා. මෙහෙකුත් තියෙන එකක් කොටපත් කියලා දාගන්න. මේ විදිහට තමයි මම ජුවලරිස් අරගෙන යන්නේ. මම හදිස්සියක් වුණත් ඔළුවට ගහන්න කියලා මෙන්න මේ මල ගත්තා. මම ඒකත් මේකටම දාගන්නවා. අන්තිමට තියෙන්නේ මගේ power bank ටික. ඒකත් දාගන්නවා. ආයේ මෙන්න මේ වගේ tissue pack එකක් ගෙනියනවා මම. power special දෙයක් ගෙනියනවා. මෙන්න මේක අපි හිතාගෙන ඉන්නේ හොටෙල් එකට ගිහිල්ලා යාට පොඩි bright to be එකක් දෙන්න. ඒ හින්දා ඒකට ඕන කරන ඒවා ටිකත් මම දාගන්නවා. තව අපි යාට මෙන්න මේ love essence එකෙන් පොඩි gift එකක් ගත්තා. ඒකත් අරන් යනවා. මේකත් දාගන්නවා. මට අමතක වුණා මෙන්න මේක. මම මේ නහය විතර වගේ අලවන්නේ මෙන්න මේක. මේ දවස්වල වැහිනවා. එන්න මම කුඩයක් අරන් යනවා. අන්තිමට මගේ පර්ස් එක දාගන්නවා.
ඔය ටික තමයි මම වෙඩින් එකකට අරන් යන දේවල්. ගොඩාක් දුරට අනිත් කට්ටිය නම් මේ තරම් දේවල් ගෙනියන්න නැතුව ඇති. එක එක්කෙනාගේ තියෙන විදිහ එක මම ඉතින් මෙච්චර දේවල් ගෙනියනවා. මෙන්න මේ වගේ බෑග් එකක් තමයි මම වෙඩින් එකකට යද්දි අරන් යන්නේ. ඉතින් ඔව තමයි මගේ බෑග් එකේ තිබ්බේ. එහෙනම් අපි වෙඩින් මේකප් වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා මට get ready with me වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.